අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා නිෂා ටීචර්ගේ ඉංග්‍රීසි ක්ලාස් එකට. ගොඩ දවසකින් නම් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මොකද මගේ කටහඬ නම් හොඳ තත්ත්වෙ තිබුණේ නැහැ. ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න. බලන්න මේ ගෑනු ළමයා දිහා. ඔයාට මොකද හිතෙන්නේ? She will be an artist one day. මම මේ කතා කරපු වගන්තියේ will be කියන be verb එක සඳහන් වුණා. එහෙනම් ඔයාලා දැන්ටමත් දන්නවා අද මම කතා කරන්න යන්නේ be verbs වල future tense එක. පුතේ මතක තියාගන්න future tense එකක් නැහැ be verbs වල. ඒ කියන්නේ එයාටම කියලා හැදිච්ච එකක්. ඒ කියන්නේ අපි මේක හදාගෙන තියෙනවා will එකට be කියන verb එක එකතු කරලා. ඉතින් මේ will be කියන එකේ තේරුම වේවි කියන තේරුම. අපිට මෙයාව ඕනෙම කතෘ පදයක් ඒක වචන වේවා බහුවචන වේවා ඕනෑම කෙනෙක් එක්ක will be කියන be verb එක භාවිතා කරලා වගන්ති හදාගන්න පුළුවන්. බලන්න මම මේ ලියන වගන්ති. I will be a teacher. I will be a teacher. What is spoken English වලදී මේ දෙනව කෙටි කරලා I'll be a teacher කියලා කියන්න පුළුවන්. ඒක මතක තියාගන්න. එතන මේක සිංහල තේරුමක් බැලුවොත් තමයි මම ගුරුවරියක් වේවි කියන තේරුම. පොතේ මතක තියාගන්න මේ ටීචර් කිව්වහම ගුරුවරයාටත් කියන්න පුළුවන් ගුරුවරියටත් කියන්න පුළුවන්. දෙන්නම එකයි. එතකොට මෙන්න මේ will කියන modal verb එක ඉස්සරහට ඇදගෙන ඇවිල්ලා මේකේ ප්‍රශ්නේ හදන්න පුළුවන්. මතක තියාගන්න be ඉතුරු කරලා will විතරයි ඉස්සරහට ඇදගෙන එන්නේ කියලා. Will you be a teacher? Will you be a teacher? ඔයා ගුරුවරියක් වේවිද? අනාගත කාලයේ හංගවන වගන්තියේ ප්‍රශ්නය. මම ගුරුවරියක් වේවි. ඊට පස්සේ අපි ප්‍රශ්න අහනවා ඔයා ගුරුවරියක් වේවිද? මතක තියාගන්න පුතේ will කියන පදේ විතරයි අපි මුලට ඇදගෙන ඇවිල්ලා question එක හදාගන්නේ. බලන්න මම මේ ලියන දෙවෙනි වගන්තිය. I will not be. එතකොට will not කියන පදේ එකතු වුනහම, ඒ කියන්නේ not කියන පදේ එකතු වුනහම ඉංග්‍රීසි භාෂාවේ ඒ වගන්තිය නැතන අර්ථයට හැරෙනවා. ස්පෝකන් වලදී වාට පුළුවන් මේ දෙනව කෙටි කරලා want කියලා භාවිතා කරන්න. I won't be a teacher. මම ගුරුවරියක් නොවේවි. දැන් මම මේකේ නෙගටිව් ක්වෙස්චන් එක ලියලා පෙන්නන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම භාවිතා කරන්නේ නැති තරම්. අපි කොයි වෙලාවකවත් කාගෙන්වත් අහන්නේ නැහනේ ඔබ ගුරුවරියක් නොවේවිද කියලා. එහෙම ඉතාමත්ම අඩුම ප්‍රමාණයකින් තමයි මේ වගේ වගන්තියක් අපි භාවිතා කරන්නේ. ඒක නිසා අපි ඒක ලියන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයාට ඕන නම් want කියන පදේ ඉස්සරහට අරගෙන ඇවිල්ලා want to be a teacher කියලා අහන්න පුළුවන්. දැන් අපි බලමු වගන්ති ටිකක් ලියලා මේගොල්ලන් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්නේ කොහොමද කියලා. ඇය දක්ෂ වේවි. She will be clever. අපි කියන පදේ දෙන්නේ will be වලින්. ඔවුන් විරුද්ධ කණ්ඩායමේ තරඟකරුවන් වේවි. තරඟකරුවන් කියන එක තමයි noun එක දැන් අපිට ගන්න වෙන්නේ. So they will be competitors. They will be competitors. විරුද්ධ කණ්ඩායමේ කියද්දී preposition එකක් එක්ක එන කොටසක්නේ. ඒ අවධානය අන්තිමට. In opposite team. In opposite team. ඔයාට ඕන නම් in the opposite team කියලා කියන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. බලන්න ඊළඟ වගන්තිය. ඩේවිඩ් කරුණාවන්ත වෛද්‍යවරයෙක් වේවි. මෙතන කරුණාවන්ත වෛද්‍යවරයෙක් කියලා කියන්නේ නාම විශේෂණ පදයකුයි නාම පදයකුයි දෙකක් එකට ඇවිල්ලා. බලමු අපි කොහොමද හදාගන්නේ කියලා. ඩේවිඩ් will be කරුණාවන්ත වෛද්‍යවරයෙක්. කරුණාවන්ත කියන්නේ kind, වෛද්‍යවරයාට කියන්නේ doctor. වෛද්‍යවරයෙක් කියන තේරුම දෙන්න අපි ආටිකල් එක භාවිතා කරන්න ඕනේ. ඒක භාවිතා කරන්නේ adjective එකේ පළවෙනි අකුරට අනුව. හැබැයි අයිති doctor කියන noun එකට. ඊළඟ වගන්තිය බලන්න. මගේ පියා පාසලේ හොඳම ගුරුවරයා වේවි. My father will be. My father will be හොඳම the best teacher. මම adjectives පාඩමේදී කියලා දෙන්නම් මේ superlative එක අනිවාර්යයෙන්ම the කියන article එක භාවිතා කරන්න ඕනේ.
එතකොට අපි ලියනවා my father will be the best teacher in the school. පාසලේ හොඳම ගුරුවරයා බවට මගේ පියා පත් වේවි කියලා තමයි අපි ලිව්වේ. ඊළඟට ඔහු පන්තියේ පළමුවැනියා වේවි. ඔහු he will be පළමුවැනියා. The first. He will be the first in the class. He will be the first in the class. දෙවෙනියා නම් he will be the second in the class. තුන්වෙනියා නම් he will be the third in the class. ඔය විදිහට ඕනනම් හදාගන්න පුළුවන් අපිට වගන්ති. දැන් මම ඔයාලට පොඩි රිවිෂන් එකක් කරන්න හදන්නේ. මේ බලන්න. She is a teacher. present tense එකේ වගන්තියක්. ඇය ගුරුවරියක් කියන තේරුම. ඊළඟට එයාගේ past tense එක she was a teacher. ඇය ගුරුවරියක් වෙලා සිටියා. ඊළඟට මම ලියන්න යන්නේ වගන්තිය future tense වලින් she will be a teacher. ඇය ගුරුවරියක් වේවි. එතකොට හොඳට බලන්න මේ වගන්ති තුන. is was will be. be verbs වලින් තමයි පුතේ කාල භේදය වෙනස් වෙලා තියෙන්නේ. වගන්ති ඔක්කොම එක වගේ be verb එකකින් කාල භේදය වෙනස් වෙනවා. ඊළඟට බලන්න. ඔයා තරහ වේවිද? දැන් ඔයා තරහයිද කියලා අහන්නේ are you angry නේ? තරහ වේවිද future වලින්. දැන් මේකේ වගන්තිය හදන්නේ කොහොමද? you will be angry. ඔයා තරහ වේවි. ඊට will ගන්නවා ඉස්සරහට. be එහෙමම ඉතුරු කරන්න. will you be angry? will you be angry? ඔයා තරහ වේවිද? එතකොට මෙතන මේ තරහ කියන එක උතන ගන්න වෙන්නේ අපිට adjective එකක් විදිහට. will you be angry? ඊළඟට මම තව ටික දවසකින් ඉතාමත් ඉක්මනටම තවත් ග්‍රැමර් වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් එතකන් ඔයාලට පුළුවන් අර පරණ වීඩියෝ ටික බලලා be verbs වල රිවිෂන් එකක් ඔයගලන්ටම කරගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.